හායි යාළුවනේ මගේ YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. මගේ channel එකත් subscribe කරන්න. ඔබේ දරුවාට නිදහසේ ඉගෙන ගන්න දුන්නොත් මොනවද වෙනස් වෙන්නේ? අද අපි කතා කරන්නේ පෙරපාසල් අධ්‍යාපනය ලෝකය පුරා වෙනස් කළ මහා කාන්තාවක් ගැන. ඒ මාරියා මොන්ටිසෝරි. මාරියා මොන්ටිසෝරි කවුද? පෙරපාසල් අධ්‍යාපනයට ඇය කළ සේවය මොනවද? දරුවා කේන්ද්‍ර කරගත් මොන්ටිසෝරි ක්‍රමය ගැන සරලව මේ වීඩියෝගෙන් පැහැදිලි කරලා තියෙනවා. ගුරුවරුන්ටත් දෙමව්පියන්ටත් ඉතා වැදගත් වීඩියෝ එකක්. මාරියා මොන්ටිසෝරි 1870 අගෝස්තු 31 වෙනිදා ඉතාලියේදී උපත ලැබුවා. ලෝක ප්‍රසිද්ධ වෛද්‍යවරයෙක් හා අධ්‍යාපනඥයෙක් වෙනවා. ඇය ඉතාලියේ පළමු කාන්තා වෛද්‍යවරිය ලෙසත් ඉතිහාසයට එකතු වුණා. දරුවන්ගේ හැසිරීම්, ඉගෙනීම, මනස පිළිබඳ ඇය ගැඹුරින් අධ්‍යයනය කළා. දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ නව අදහස් ලෝකයට හඳුන්වා දුන් මහා විද්වතෙක්. ඇය අධ්‍යාපන, මනෝවිද්‍යාව, මානව විද්‍යාව යන ක්ෂේත්‍රයේ සේවය කළා. ඇය රෝම විශ්වවිද්‍යාලයේ මනෝ චිකිත්සක සායනයෙහිද සේවය කළා. එමගින් විශේෂ අවශ්‍යතා ඇති දරුවන් කෙරෙහි උනන්දුවක් ඇති වුණා. පැවති අධ්‍යාපනය ක්‍රමය පිළිබඳ නව චින්තන රටාවක් ඇය විවෘත කළා. 1907 දී ඇය රෝමයෙන් පිටත සැන් ලොරෙන්සෝ මුඩුක්කුවේ දුප්පත් අපිරිසිදු පාළු වීදි පාරව සිටියා. කාසාදී බම්බිනි දරුවන්ගේ නිවහන ලෙස නම් වුණා. ආචාර්ය මොන්ටිසෝරි කාසාදී බම්බිනිහි දරුවන් ගැන ගොඩාක් දේවල් හොයාගත්තා. මොනවාද හොයාගත්ත දේවල්? මානසික ඒකාග්‍රතාවයේ හැකියාව, පුනරාවර්තනයට ඇති ආදරය, පිළිවෙල උදෙසා වූ ආදරය, ඒ කියන්නේ පුරුදු වූ චර්යා රටාවන්. දරුවා කැමති දේ කිරීමට ඉඩ දෙන්න. ඒ කියන්නේ අකමැති වැඩවලට බල කරන්න එපා කියන එක. දඬුවම් අවශ්‍ය නැත. දරුවෝ යම්කිසි දෙයක් ආශාවෙන් අවධානයෙන් කරන විට ඔවුන් නිශ්ශබ්දයි. 1909 දී ඇය පළමු මොන්ටිසෝරි පාඨමාලාව ලබා දුන්නා. ජනතාව විවිධ රටවල් සහ විවිධ මහද්වීප වලින් සහභාගී වුණා. සෑම දරුවෙක්ම උපත ලබන්නේ හිස් රාජ්‍යයක් ලෙස ලිවීමට හා වඩා හෙළිදරව් කිරීමට අද්විතීය විභවයක් ඇති බව ඇය විශ්වාස කළා. 1916 දී ඩොක්ටර් මොන්ටිසෝරි කාංජියා ශාලාවේදී කතා කළා. ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් සහ තෝමස් අල්වා එඩිසන් විසින් ඇමරිකා එක්සත් ජනපදය ඇයට ආරාධනා කළා. දෙවන ලෝක සංග්‍රාමයේදී ආචාර්ය මොන්ටිසෝරිගේ අන්තවාදික දේශපාලකයයි පෙනෙන සාමය පිළිබඳ අදහස් නිසා එතුමියව ඉතාලියෙන් පිටුවහල් කළා. ඇගේ පොත් ඇඩොල්ෆ් හිට්ලර් විසින් ගිනිබත් කරන ලදී. ඇය ඉන්දියාවේ ජීවත් වූ අතරෙහි වැඩ කළා. ඇය දෙවරක් නොබෙල් සැමතයාගේ සඳහා නම් කරලා තිබුණා. අධ්‍යාපනික වශයෙන් පමණක් නෙමේ චිත්තවේගීය හා ආධ්‍යාත්මික වශයෙන් උසස් මනුෂ්‍යයෙක් බව හෙළි කරන්න දරුවා අන් අය හා ලෝකය ගැන ගැඹුරින් සැලකිලිමත් වෙන්න මේ මොන්ටිසෝරි ක්‍රමයේ හරය මේක තමයි. වෛද්‍ය මොන්ටිසෝරි පෙන්වලා දුන්නේ දරුවන් විසින් අත්‍යවශ්‍ය නොවන සැඟවුණු විභවයන් සකසන බවත් එය ආධ්‍යාත්මික රටා 8ක් මගින් ලබාගත හැකි බවත් කොන්දේසි දෙකක් හෙළිදරව් කළ යුතු බවත්. ඒත් කොන්දේසි දෙක තමා නිදහස හා ස්වභාවධර්මය කියන්නේ. මොන්ටිසෝරි අධ්‍යාපන දර්ශනය. මාරියා මොන්ටිසෝරිගේ අධ්‍යාපන දර්ශනයේ මූලික අදහස වුණේ දරුවන් ස්වභාවයෙන්ම ඉගෙන ගන්නා සජීවී පුද්ගලයෙක් කියලා. දරුවාට නිදහස, සුදුසු පරිසරය හා මඟ පෙන්වීම ලබා දෙමින් ඔහුගේ සයන් ඉගෙනීම වර්ධනය කරන්න පුළුවන් කියලා ඇය විශ්වාස කරා. මෙතුමිය පෙරපාසල් අධ්‍යාපනයට කළ ප්‍රධාන සේවාවන් අපි බලමු. 1. දරුවා කේන්ද්‍ර කරගත් අධ්‍යාපනය. ගුරුවරයා මධ්‍යස්ථානයක් නොව දරුවාට ඉගෙනුම් ක්‍රියාවලියේ මධ්‍යස්ථානය බව අවධාරණය කළා. 2. ප්‍රපයා එන්වයරන්මන්ට්. ඒ කියන්නේ සූදානම් කළ පරිසරය. දරුවාට නිදහසේ ගවේෂණය කරලා ඉගෙන ගන්නට හැකිවනසේ පරිසරය සකස් කර දෙන්න ඕනි කියලා මෙතුමිය පෙන්වා දුන්නා. 3. අත්දැකීම් මගින් ඉගෙනීම. දරුවන්ට අද්භූත උපාංග. ඒ කියන්නේ මොන්ටිසෝරි මැටීරියල්ස් භාවිතයෙන් ඉගෙනීමට අවස්ථාව ලබා දුන්නා. 4. සයන් විනය හා ස්වාධීනත්වය. දරුවන්ට තම කටයුතු තමන්ම කර ගැනීමට, තීරණ ගැනීමට හා වගකීම් දරන්නට පුහුණු කිරීම. අංක 5.
වයස් මිශ්‍ර පන්ති විවිධ වයස් කාණ්ඩවල දරුවන් එකට ඉගෙනීමෙන් එකිනෙකාගෙන් ඉගෙන ගැනීම වර්ධනය වෙනවා. මාරියා මොන්ටිසෝරි කියපු ප්‍රධාන අදහසක් තමා දරුවා ස්වභාවයෙන්ම ඉගෙන ගන්න කැමති පුද්ගලයෙක් කියන එක. දරුවාට නිදහස සුදුසු පරිසරය හා නිවැරදි මඟ පෙන්වීම ලැබුණොත් ඔහු තමන්ම ඉගෙන ගන්නවා. පෙරපාසල් ශේෂ්ත්‍රයට ඇති වැදගත්කම මොන්ටිසෝරි ක්‍රමය පෙරපාසල් අධ්‍යාපනයට විශාල පරිවර්තනයක් ගෙනාවා. අද ලෝකයේ බොහෝ රටවල පෙරපාසල් හා ප්‍රාථමික පාසල් මොන්ටිසෝරි මූලධර්ම අනුගමනය කරමින් දරුවන්ගේ මානසික භෞතික සමාජීය හා සංවේදී වර්ධනය සම්පූර්ණ ලෙස වර්ධනය කිරීමට උත්සාහ කරනවා. මෙතුමිය ප්‍රධාන වශයෙන් පොදුවේ දරුවා කේන්ද්‍ර කරගත් අධ්‍යාපනය ගුරුවරයා නෙවෙයි දරුවා තමයි මධ්‍යස්ථානය යන බව පෙන්වා දෙමින් ප්‍රපයා එන්වයරන්මන්ට් දරුවාට අතගැසිය හැකි සෙල්ලම් කරමින් ඉගෙන ගන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කර දෙමින් අත්දැකීම් මගින් ඉගෙනීම පොතක් කියවලා නෙවෙයි කරමින් අල්ලලා බලලා ඉගෙනීම කරන්න ඕනේ. තවද සයන් විනය හා ස්වාධීනත්වය දරුවා තමන්ගේ වැඩ තමන්ම කරගන්න ඉගෙනීම පුරුදු කරවන්න ඕනි. අද පෙරපාසල්වල වැදගත්කම. අද ලෝකය පුරා බොහෝ පෙරපාසල් මොන්ටිසෝරි මූලධර්ම භාවිතා කරනවා. මේ ක්‍රමය දරුවාගේ මානසික, සමාජීය, ශාරීරික වර්ධනයට ඉතා වැදගත්. මාරියා මොන්ටිසෝරි අපට උගන්වලා දුන්නේ දරුවාට බල කරලා නෙමෙයි ආදරයෙන් නිදහසෙන් ඉගෙන ගන්න ඉඩ දුන්නොත් ඔහු සම්පූර්ණ මනුෂ්‍යයෙක් බවට වර්ධනය වෙයි කියලයි. මාරියා මොන්ටිසෝරිගේ සේවය නිසා පෙරපාසල් අධ්‍යාපනය නව මඟකට යොමු වුණා. දරුවාගේ ස්වභාවික හැකියාවන් ගරු කරමින් නිදහස හා ආදරයෙන් පිරි පරිසරයක ඉගෙනීමට ඉඩ දීම ඇය ලෝකයට දුන්න අගනා දායකත්වයක්. මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. තවත් පෙරපාසල් හා දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ වටිනා වීඩියෝ වලට අපිත් එක්ක ඉන්න. සුබ දවසක් හැමෝටම.